සූදානම් බදාදා නුගසෙවණි ඊළඟ අංගයේ ඔබ වෙනුවෙන් ගෙන එන්නට. අතරම බොහොම සුන්දර විශේෂාංගයන් ඔබ වෙනුවෙන් ගෙන එන්නට කියලා පොරොන්දු වුණේ. ඉතින් බදාදා නුගසෙවණ අලංකාර වෙනවා මෙවන් වූ සුන්දර අංගයන් තුලින්. ලස්සනයි, මැදිරියත් ලස්සනයි. ලස්සන මනමාලියක්, ඉතාමත්ම සුන්දර මනමාලියක් ඇඳවාගෙන ඇවිල්ලා තියෙනවා. ඇය චන්දිමා සඳමාලි රූපලාවන්‍ය ශිල්පිනි. දැන් චන්දිමා මීට කලින් කැඳවගෙන ආවා ඉතාමත්ම ලස්සන උඩරට පන්නේට හැඩගන්නපු මනමාලයක්. ඒ මනමාලයට තාමත් ප්‍රතිචාර තියෙනවා. ඒ තරම්ම ලස්සනයි. ඉතාමත්ම සුන්දර කරලා තියෙනවා. යුවතියක් මේ තරම්ම සුන්දර කරන්න පුළුවන්ද තවත් කාන්තාවකගේ අතින්? ඇය ඒ විස්කම කරලා තියෙනවා. ඇයි චන්දිමා? ආයි චන්දිමා. සුබ දවසක්. ඉතින් දැන් එදා ඔබ හඩ ගන්නවගෙන ආවේ උඩරට ක්‍රමයට සරසපු මනමාලයක්. නමුත් ඒ මනමාලයට නොදෙවෙන සුන්දරත්වයක් මේ පහතරට පන්නේට අඳපු මනමාලිය තුල දක්නට ලැබෙනවා. මොකක්ද විශේෂත්වය? ඔව් ඇත්තටම මම අද හඩ ගන්නවා තියෙන්නේ ඉන්දියන් මනාලිය. හැබැයි මදු පොඩ්ඩක් සම්ප්‍රදායෙන් බැහැර වෙලා තමයි මලේසියාවේ හඩ ගන්නවලා තියෙන්නේ. ඒ කියන්නේ යාගේ සාරීක අඳපු විදියෙන් हेयर ස්ටයිල් එකෙන් පොඩි පොඩි වෙනස්කම් කරලා මම හඩ ගන්නවා. මොකද මදු අපි මෙදා දක්වා දවසින් දවස මනාලිය හඩ ගන්නන විදිය වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ हेयर ස්ටයිල් එක, සාරිය අඳින විදිය, ඒ වගේම ජැකට් එක මහගන්න විදිය මේ වෙනස්කම් නිසා තමයි අපි හැමදාමත් මනමාලිව දකින්න ආස. ඉතින් ඒ වෙනස්කම් එකම අපි ගියාම එයාට උපරිම සුන්දරත්වයක් ළඟා කර දෙන්න පුළුවන්. කාලෙන් කාලයට දිනෙන් දින මනමාලියන්ගේ විලාසිතත් වෙනස් වෙනවා චන්දිමා. නමුත් අර සාම්ප්‍රදායික මනමාලියගේ තියෙන ඒ සාම්ප්‍රදායික බවට හානි නොකර මෙතරම්ම සුන්දර කරන්නේ කොහොමද? එතකොට රූපලාවන්‍ය ශිල්පිනියෙකුට තියෙනවා නේද ලොකු වගකීමක්? අනිවාර්යයෙන්ම මොකද අපි දැන් මොන විදියට අපි ෆැෂන් කරන්න ගියත් ඒ සම්ප්‍රදායට හානියක් නොවන විදියට තමයි මම බොහොම මේ මලිෂාව අන්දවද්දී හැඩගැන්නුවේ. ඉතින් මෙතනදී මේ මලිෂාව හැඩගන්නවදී සාරික සාමාන්‍යයෙන් අන්දන විදියටම කුඩාවට ප්ලීට්ස් තියලා එතකොට වම් ඔරෙහින් අරගෙන මේ ඒකම පොට මේ දකුණු පැත්තෙන් මේ ලස්සනට හැඩ කරලා මේ සවි කරලා තියෙනවා. චන්දිමා. ඒතර දැන් බැලුව බැලමට කෙනෙකුට කියන්න පේනවා වගේ නිකන් ගුජරාටි ක්‍රමය කියලා. නමුත් මේක ගුජරාටි ක්‍රමය නෙමෙයි. නෑ මේක සාමාන්‍ය සාරියක විදියමයි. අපි සම්ප්‍රදානුකූල සාරිය නම් පොට කඩාගෙන වැටෙන විදියට තියෙන්නේ. මේකේ පොඩියට ප්ලීට්ස් කරලා උඩට සවි කරලා මේ අඳලා තියෙන්නේ. හොඳයි. එතකොට සාරියේ අපි සාරි 60ත් වෙනසක් තියෙනවා, විශේෂත්වයක් තියෙනවා. ඔව් දැන් සාරි දැන් මලේසියාගේ සාරි ජැකට් එකේ සාමාන්‍ය අත් දෙක දිගටම දාලා තියෙන්නේ. මොකද මේ කාලේ උඩරට මනාලියටත් පහතරට මනාලියටත් අත් දෙක දිගට දාගන්න එක ප්‍රවණතාවයක් තියෙනවා වැඩි. ඒ වගේම අත්වලට ගොඩක් මේ වර්ක් දාන එකත් මේ කාලේ තුල ගොඩක් දකින්න තියෙනවා. ඉතින් මලේසියා කියන්නේ කියන්නේ ඇත්තටම හරි යාට උසට සරලන මහතකින් හෙබි යුවතියක්. ඉතින් මට ඕන යාට මේ සාරිය හැඩ ගන්නවද්දී යාගේ ඇඟේ හැඩය හොඳින් පේන විදියටත් ඒ වගේම මේ සාරිය වර්ක් එක උපරිම හොඳට පේන විදිහට හැඩ ගන්නවන්න. ඒ විදිහට තමයි මම මලේසියාව හැඩ ගන්නවලා තියෙන්නේ. මේ සාරි එක පැහැය අයිවරි කලර් එක. ඒ වගේමයි ඒ සාරික වර්ක් එක සඳහා පාවිච්චි කරලා තියෙනවා බීඩ්ස්, විවිධ බීඩ්ස් වර්ග, ස්ටෝන්ස්, ඒ වගේ ක්‍රිස්ටල්. ඒ වගේ සාරිකයේ නිර්මාණයක් තමයි. එතකොට අත් දෙක රඳවගෙන තියෙන්නේ උරහිසටමද ටිකක් අත් දෙකේ වෙනසක් තිබෙනවා. හැට්ටේ කර ඔය හැට්ටේ නිර්මාණය කළේත් ඔබමද? ඔබ යතින්මද? මගේ ඒකට නම් වෙනම කෙනෙක් නිර්මාණය කළේ. නමුත් ඒ වර්ක් එක මාතින්මයි නිර්මාණය වුණේ. හොඳයි. දැන් මේ මනමාලියගේ දකින්න ලැබෙන තවත් විශේෂත්වයක් තමයි කොහොමද සාම්ප්‍රදායික පහතරට ක්‍රමයට අඳින මනමාලියක් වේල් එකක් පළඳිනවා. නමුත් අර දැන් යුවතිය වැඩියෙන්ම කැමති නැහැ මූණට දාන වේල් එකට. නමුත් ඔබ වේල් දෙකක් මෙතෙන්ට සම්බන්ධ කරගෙන තියෙනවා. ඔව් මදු. මොකද ඉස්සර නම් දැන් පල්ලියට යන මනාලියක් නම් එයාට මූණ ආවරණය කරන්න ඕන පල්ලියට යන විසින් කලින්. ඉතින් මෙතනදී අපි තට්ටු දෙකක් විදිහට සකසගත්තම ඒකට පහසුවක් වෙනවා. ඒ පේස් වේල් එක පල්ලියේදී යට පාවිච්චි කරන්න වෙනම ඒක ගලවලා අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහට මනිෂර දාලා තියෙන්නේ.
ඒ වගේම මේක සවි කරගෙන තියෙන්නේ පහතින්. මොකද මම මලේසියාගේ හෙයාර් ස්ටයිල් එක ටිකක් නිර්මාණශීලීව කරලා තියෙන්නේ. ඒතකොටදී මට සම්පූර්ණ හෙයාර් ස්ටයිල් එක කවර් කරගන්න නැතුව පෙන්න ගන්න ඕන නිසා තමයි ඒ විදිහට මේ වෙල් එක සවි කරලා තියෙන්නේ. හොඳයි. හිසට දාලා තියෙන පළඳනාව උඩරට මනමාලියකටත් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? අපි ඒ වගේ අදහසක් කියන්නකො. දැන් පහතරට ක්‍රමයට ඉන්දියානු ක්‍රමයට හැද ගන්නපු මනමාලියකට පළඳනාවක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ගොඩක් අය කැමති නිකන් රජිනක් වගේ ඉන්න එහෙමත් පළඳනවා වේල් එකත් එක්කම. නමුත් මෙතෙන්දී වෙනසක් තියෙනවා. පැහැදිලිව වෙනසක් තිබෙනවා. මෙතනදී දැන් අපි කැන්ඩියන් මනාලියට දාන තැල්ල වඩා වෙනස් විදිහේ තැල්ලක් මේ දාලා තියෙන්නේ. මට ඕනුණා යාව ටිකක් අර හෙවි ජුවලරි වලින් කැට වැඩිපුර ආභරණ දාලා අර ඉන්දියන් පැත්ත වැඩි කරන්නට. ඒ නිසා තමයි මම ඒ තැල්ල පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මලේසියාගේ දැන් ඒ හෙයාර් ස්ටයිල් එකේ නිර්මාණය කරද්දී ඉස්සරහ මැදින් බෙදලා ෆ්‍රින්ජ් එක දෙපැත්තටම එන විදිහට ෆ්‍රින්ජ් දෙකක් දෙපැත්තටම එන විදිහට සවි කරගෙන එතනින් තමයි මම තැල්ල දැම්මේ. අර තවත් ඒක ලස්සනට කරලා පෙන්න ඕන නිසා. මේ ඇගේ ස්වභාවිකම හිස කැස් වලින්ද මේ නිර්මාණය කළේ? එහෙමත් නැත්නම් බන් එකක් පාවිච්චි කළාද? උපයෝගී කරගත්තද? නෑ, ඇත්තට මෙයාගේ මලේසියාගේ කොණ්ඩෙම තමයි මම මේ හෙයාර් ස්ටයිල් එක නිර්මාණය කරගෙන තියෙන්නේ. නමුත් අර යටට මේ යට කොණ්ඩෙට net පාවිච්චි කරලා බැක්කොම් කරලා තමයි අර විශාල කරලා අරගෙන තියෙන්නේ. සාමාන්‍ය ප්‍රමාණය හිස කෙස් තියෙන යුවතියකට වුණත් ඔය නිර්මාණය කරන්න පුළුවන්. එතනදී අපි විග්ස් වගේ පාවිච්චි කරනවා. ඒ කෙනාගේ කොණ්ඩේ හැටියට තමයි අපි ගොඩක්ලාට හෙයාර් ස්ටයිල් යාගේ මූණ හැඩේ ඔක්කොම බලලා හෙයාර් ස්ටයිල් නිර්මාණය කරගන්නේ. හොඳයි. එතකොට මනමාලියකගේ අනිවාර්යයෙන්ම අංගයට තමයි අපි කතා කරන්න සූදානම් වන්නේ මේකප් එක. ඉතාමත්ම ලස්සන. ඇයිගේ ස්වභාවික සුන්දරත්වය තමයි ඔබ ගන්නට උත්සාහ කරලා තියෙන්නේ. මේකප් එක විශේෂයි කියලා මට හිතෙනවා. ඔව් මදු, ඇත්තටම මනාලියාගේ විශේෂම අංගය මේකප් එක. මොකද අපිට කෙනෙක් තුළ තිබෙන ලස්සනම ආකර්ෂණීයම මේ ලක්ෂණ හොඳින් ඉස්මතු කරලා පෙන්වන්නටත්, ඒ වගේම එයාට ටිකක් අවලස්සනක් දෙන ලක්ෂණ අවම කරලා පෙන්වන්නටත් මේකප් එක තුලින් පුළුවන්කම තියෙනවා. මොකද අපිට කියනවා කෙනෙක් එයාගේ ඇස් දෙක නිසාම ලස්සන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ දෙතොල් නිසා ලස්සන වෙන්න පුළුවන්. නමුත් අපි රූපලාවන්‍ය ශිල්පීන් ලොකු වගකීමක් තියෙනවා එයාගේ ලස්සන ප්‍රතරම් නැති කරන්නේ නැතුව ඒක ආරක්ෂා කරගෙන මේකප් එකට යන්න. ඉතින් හොඳයි. ඉතාමත්ම ලස්සන සුන්දර මනමාලියක් යුවතියක් අතින් හැඩ ගන්නවගෙන තියෙනවා. ඒකත් සතුටක්. කාන්තාවක් තවත් කාන්තාවක් මෙච්චර ලස්සන කළාට. ඉතින් චන්දේම ගොඩක් ස්තුතියි අද දවසේ ඇවිල්ලා මේ සුන්දර මනමාලියගේ ඒ විශේෂාංගය අප වෙනුවෙන් ගෙන ආවට. ඔබේ දුරකථන අංකයත් සඳහන් කරමු. 071 4 898 448. නැවත වරක් 071 4 898 448. හොඳයි. බෙහෙම ස්තුතියි චන්දිමාටත් මේ සුන්දර මනමාලියටත් ආයිබෝන් කියලා ඔබ දෙපළට සමුදෙන අතරතුරේදී ඔබට ආරාධනා කරනවා බදාදා නුගසවනත් එක්ක රැඳී සිටින්න කියලා.